හායි යාළුවනේ, ඉතින් ඔයාලට මුලින්ම පුංචි පණිවිඩයක් කියන්න තියෙනවා. අපි සුපුරුදු පරිදි ෆ්ලෑෂ් දාන අපේ අනිත් channel එකට, ඒ කියන්නේ main channel එකට ස්ට්‍රයික් එකක් වැදුනා. ඇත්තටම ඉතින් ඒකට හේතුව මම කවදාවත් නොකරපු මෝඩකමක් ඒකෙදි කරලා තිබ්බා. හරි ඒ ගැන පස්සේ කතා කරමුකෝ. කොහොම හරි සතියක් යනකම් වීඩියෝ ඒකට දාන්න බැරි නිසා අපි අලුත්ම channel එකක් හදලා, ඒ කියන්නේ මෙන්න මේ channel එකට තමයි එතකම් වීඩියෝ දාන්නේ. බය වෙන්න එපා. ඊට පස්සේ ආයිත් අපේ සුපුරුදු channel එකට මාරු වෙමු. ඉතින් මම හිතනවා එතකන් ඔයාලා මේ channel එකෙන් වීඩියෝ බලයි කියලා. හායි කොහමද ඉතින් කට්ටියට? ඔන්න මම අද ඔයාලට අරගෙන ආවේ The Flash කතාමාලාවේ 6 වෙනි සීසන් එකේ 5 වෙනි එපිසෝඩ් එක. ඉතින් ඔයා තාමත් මේ සීසන් එකේ පළවෙනි එපිසෝඩ් එක බැලුවේ නැත්නම් ඔය උඩ වැටෙන කාඩ් එක ක්ලික් කරලා ඒ එපිසෝඩ් ටිකත් බලලම අද එපිසෝඩ් එකත් එක්ක එකතු වෙන්න. ඒ වගේම ඔයා අපේ channel එකට අලුත් තාමත් channel එක subscribe නොකරපු කෙනෙක් නම් channel එකත් subscribe කරන්න. එහෙමනම් අපි යමු අද එපිසෝඩ් එකට. Even when you feel low, you can still go. Even when you feel slow, you can still go. Even when there's no hope, you can still go. I never answer to no, man, I still go. Go, 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 go. අද එපිසෝඩ් එක පටන් ගන්නේ සිස්කෝ පුටුවක වාඩි වෙලා සමහර වෙලාවට ඇත්ත කියන දේ තමයි පැහැදිලිව දකින්න අමාරුම බොරුව කියලා කියනකොට කට්ටියක් ඇවිල්ලා සිස්කෝව අල්ල ගන්න දර්ශනයකින් එතනින් කට් කරලා ඊළඟට අපිට පෙන්වන්නේ මේ සිදුවීමට පැය 13කට කලින් වුණු දේවල්. පහුගිය සති දෙක තිස්සේම රැම්සි ගැන කිසිම ඉඟියක් නැහැ. අනික ක්‍රයිසිස් එකක් දැන් ගොඩක්ම ලං වෙලයි තියෙන්නේ. ඉතින් බැරි අයිරිසුයි දෙන්න විනෝද වෙන්න දුර ට්‍රිප් එකක් යන්නයි හදන්නේ. දවසක කාලයකට. ඉතින් ඒ කාලයේ අතරතුරේ ෆ්ලෑෂ් ටීම් එකයි ලැබ් එකයි බරා ගන්න වැඩි සිස්කොට බාර දීලා බැරි යන්න කලින් අන්තිම වතාවටත් ඇවිල්ලා සිස්කෝගෙන් අහනවා අවුලක් නැද්ද කියලා. ඉතින් සිස්කෝ කියනවා බැරි ඉන්නකම් මට අවුලක් නැහැ කියලා. ඉතින් දැන් බැරි යනවනේ. එතකොට සිස්කෝ කියන්නේ මේ මොන බැරි ගැනද? ඔව් ඉතින් සිස්කෝ මෙතනදී බැරි කියලා හඳුන්වලා තියෙන්නේ AI එකක්. මේක හදලා තියෙන්නේ බැරි. ටීම් එකේ ලීඩර් විදියට ගත්තු තීරණ ඇතුළත් කළා. ඉතින් බැරි නැති වෙලාවේදී AI බැරිගෙන් කරන්න ඕන දේ අහලා උපදෙස් අරගන්න පුළුවන්. ඉතින් මේ AI එක ඇත්ත බැරි විදියටම හිතන එයා ගන්න තීරණ ඒ වගේම අනුමාන කරලා උපදෙස් දෙන්න පුළුවන් කෙනෙක්. බැරි අයිරිස් එක්ක පිටත් වෙලා ගියාම සිස්කෝ AI බැරිගෙන් අහනවා මුලින්ම අපි මොකක්ද කරන්න ඕනේ කියලා. AI බැරි කියනවා රැල්ෆ්ට ෆොස්ට් එක්ක රැම්සිගේ ලැබ් එක බලන්න යන්න සිස්කොට එතකන් ස්ටාර් ලැබ් එකට වෙලා ඉන්න කියලා. බැරි නගරයට කඩාපාත් වුණු අලුත් වේල්ස් ගැන ජෝට විස්තර කියලා තියෙනවා. ඔව් ඒ ඉතින් නෑස් ගැන. ඉතින් ජෝ නෑෂ් පස්සෙන් ඇවිල්ලා දැකලා තියෙනවා එයා කානු මාර්ගයකට ඇතුළු වෙලා ඒකේ බිත්තියක් කඩනවා කියලා. ජෝ නෑෂ්ගේ ඉස්සරහට ඇවිල්ලා ඔයා ඔය මොකද්ද කරන්න කියලා අහනවා. ඉතින් ජෝ නෑෂ්ගේ මූණටම කියනවා ඔය මූණ තියන අය කොහොමද මෙහෙට ඇවිල්ලා මුලින්ම කරේ හොර වැඩ කියලා. නෑෂ් කියනවා මම මේ කරන්න යන වැඩේ නම් ඔයාට තේරුම් ගන්න බැරි වෙයි කියලා. නෑෂ් ජෝ ළඟට ඇවිත් එයාගේ ඇඟට අත තියන්න යනකොටම ජෝ නෑෂ්ගේ අත අහකට කරනවා. මේ වෙලාවේ නෑෂ්ගේ අතේ තියෙන ඩිවයිස් එකෙන් වේව් එකක් වගේ දෙයක් ගිහී මේ බෝගත උඹක කඩාගෙන වැටෙනවා. කොහොම හරි ඉතින් AI බැරියට පින් සිද්ධ වෙන්නේ සිස්කෝ නිදහස ඉන්නවා. එයා කැමිලෙක් කරේ නිදා ගන්නවා. ඔන්න ඊළඟට සිස්කෝ ඇහැරෙනකොට එයාට දකින්න ලැබෙන්නේ එයා කණ්ණාඩිය ඉස්සරහට ඇවිල්ලා කතුරකින් එයාගෙම කොණ්ඩය කපා ගන්න හදනවා කියලා. මොකද්ද මේ උනේ කියලා සිස්කෝ බය වෙලා කෑ ගහනවා. මේත් එක්කම කැමිලත් නිින්දෙන් නැගිටිනවා. ඉතින් කැමිල කියනවා අද විතරක් නෙමේ ඔයා පහුගිය දවස් කීපෙම ඔය වගේ නිින්දෙන් නැගිලා වැඩ කරා කියලා. ඉතින් සිස්කොත් ආයිසරයක් හිත හදාගෙන නිදාගන්න යනවා. ඔන්න මේ වෙලාවේ මෙතනට පීචර් එනවා. එයා ඉන්න ගොඩක් දුකින් වගේ නෙමෙයි ටිකක් කලකිරීමෙන් වගේ. ඉතින් සිස්කෝ පීචර්ගෙන් අහනවා ඇයි මෙහාට ආවේ? මොකද්ද ප්‍රශ්නේ කියලා. ඉතින් බීචර් සිස්කොට කියනවා ජිප්සි මැරුණා කියලා. සිස්කෝයි කැමිලයි බීචර් එක්ක ස්ටාර් ලැබ් එකට එනවා. බීචර් කියනවා ජිප්සි ඉහළ මට්ටමේ හැකර් කෙනෙක් පස්සෙන් යන ගමන් ඉඳලා තියෙන්නේ එකෝ කියලා හඳුන්වන. ඉතින් ජිප්සි මීට කලින් වතාවක සිස්කොටත් මේ හැකර් ගැන කියලා තියෙනවා. ඉතින් මේ හැකර් පස්සෙන් පන්නලා එයත් එක්ක සටන් කරලා දිනු මේ එකෝ කියන කෙනා ජිප්සිව මරලා දාලා තියෙනවා. කොහොම හරි ඉතින් ජිප්සි මැරෙන්න කලින් කැරක්ටර්ලගේ එක ඩිවයිස් එකක් ක්‍රියාත්මක කරලා තියෙනවා. මේකෙන් වෙන්නේ පෘථුවියක් වටේ තියෙන කම්පන ශේෂ්ඨ වගේ දෙයක් උපකාරී කරගෙන ඒ පෘථුවියෙන් එළියට බ්‍රිජ් එකක් ඕපන් කරගන්න බැරි වෙන විදියට හදන එක. ඒ කියන්නේ මේ එකෝ කියන කෙනා තාමත් පළවෙනි පෘථුවියේ හිර වෙලා ඉන්නේ. වැඩේ කියන්නේ ජිප්සි ඇරෙන්න වෙන කවුරුත්ම කවුරුද මේ එකෝ කියන්නේ කියන එක තාමත් දන්නේ නැහැ. ඉතින් බීජ වයිබ්ගෙන් උදව් ඉල්ලනවා ජිප්සිගේ මරණයේ පලිය ගන්න.
එකෝ කියන ඝාතකයව අල්ලගන්න උදව් කරන්න කියලා. ඉතින් කැමිලා මේ වෙලාවේ කියනවා සිස්කෝ එයාගේ වයිප් පවර්ස් නැහැ කියලා. හැබැයි අනිවාර්යෙන්ම සිස්කෝ එයාගේ මොලේ පාවිච්චි කරලා උදව් කරනවා කියලා. සාතික වෙනවා. සිස්කෝ එයයි බැරිගෙන් ආනවා අපි මුලින්ම මොකද්ද කරන්න ඕනි කියලා. ඉතින් එයයි එක කියනවා මුලින්ම අපරාධය සිද්ධ වුණු තැනට ගිහින් එයාවට ප්‍රදේශයේ පරීක්ෂා කරලා බලන්න කියලා. බීචර්ට එතෙන්ට යන්න හිත දෙන්නේ නැහැ. මොකද ඒ තැන තමයි එයාගේ දුව මැරුණේ. ඉතින් සිස්කෝ කියනවා කමන්නේ මම එතෙන්ට ගිහින් ඒ තැන පරීක්ෂා කරලා එන්නම් කියලා. ඉතින් කැමිලාත් සිස්කෝත් එක්ක එන්න ඉදිරිපත් වෙන නිසා මේ දෙන්නම එතන පරීක්ෂා කරන්න පිටත් වෙනවා. උමක කඩාම් වැටුණා ජෝටවන් නෑස්ටවත් කිසිම හානියක් වෙලා නැහැ. ඉතින් මේ වුණු සිදුවීමෙන් ටනල් එකෙන් එළියට යන්න තියෙන පාර ගල් වලින් වැහිලා ඇහිරිලායි තියෙන්නේ. ඒ වගේම කරුමකට වගේ මෙතෙන්ට සිග්නල් නැහැ. ඉතින් කාටවත් කතා කරලා උදව් ඉල්ලන්න විදියකුත් නැහැ. මේ වෙලාවේ නෑෂ් උත්සාහ කරනවා ලේසර් ගන් එකක් වගේ එකක් පාවිච්චි කරලා රස් වෙලා තියෙන ගල් ගොඩ පුපුරවලා දාන්න. ලේසර් ගන් එකෙන් ෆයර් කරනවත් එක්කම විශාල ගිනි බෝලයක් ඇති වෙනවා. ඔව් ඉතින් මේ ඩිවයිස් එක මේ පෘථිවියේ වැඩ කරන්නේ නැහැලු. කොහොම හරි ඉතින් දැන් මේ ඇති වුණු ගිනි බෝලේ නිසා මේ ටනල් එක ඇතුළේ ඉතුරු වෙලා තිබුණු ඔක්සිජන් වලින් 87%ක්ම පිච්චිලා. ඒ කියන්නේ මේ දෙන්නට තවත් මේක ඇතුළේ ඉන්න පුළුවන් වෙන්නේ විනාඩි 42ක් විතරයි. ඒ කාලයට ඇති වෙන්න විතරයි ඔක්සිජන් ඉතුරු වෙලා තියෙන්නේ. මේ වෙනකොට ෆොස් නෝගේ ඔත්තුවක් අනුව රැම්සිව හොයාගෙන ඇවිල්ලා ඉන්නවා. ඒත් ඉතින් එයාට මෙතනිනුත් රැම්සිව හොයාගන්න පුළුවන් වෙන්නේ නැහැ. කොහොම හරි මේ වෙලාවේ රැල්ෆ් මෙතෙන්ට සිස්කෝ හොයාගෙන ෆොස්ටව හොයාගෙන ඇවිල්ලා අහනවා ඇයි ඔයා තනියම රැම්සිව හොයාගෙන ආවේ? අපි කණ්ඩායමක්. ඉතින් එකතු වෙලයි මේක කරන්න ඕනේ. ටීම් එකේ අය විශ්වාස කරලා වැඩ කළොත් නරකද කියලා අහනවා. ඉතින් ෆොස්ට් කියනවා මම මුලින් ඉඳලම රැම්සිව සැක කළා. ඉතින් ටීම් එකේ අය එයාව විශ්වාස කරන්න ගිහින් අන්තිමේට උණු දේ දැක්කනේ. දැන් මම ඒ වැරද්ද හරි ගස්සන්නම්. මල් ළඟ ඒකට හොඳ අදහසක් තියෙනවා කියලා. ෆොස්ට් ආයෙත් තනියම පිටත් වෙන ගමන් කියනවා බය වෙන්න එපා මට මුකුත් වෙන්නේ නැහැ කියලා. සිස්කෝයි කැමිලයි ජිප්සි මැරුණු තැනට එනකොට 19 වෙනි පෘථිවියේ කලෙක්ටර් ඒජන්ට්ලා ඇවිල්ලා ජිප්සිගේ මරණය ගැන විමර්ශනය පටන් අරගෙන සිස්කොටයි කැමිලටයි දෙන්නට මෙතෙන්ට එන්න අවසර දීලා තියෙනවා. ඒජන්ට්ලා කියන විදිහට ජිප්සිගේ මරණය වෙලා තියෙන්නේ පාන්දර 2ත් 4ත් අතර. අනික එයාව මරලා තියෙන ඩිවයිස් එකේ හැටියට එයාගේ බෝඩි එකවත් අඩුම තරමේ ඇඳුමක කෑල්ලක්වත් ඉතුරු වෙලා නැහැ. ඒ සියරම සම්පූර්ණයෙන්ම වාෂ්ප වෙලා මේක ඇහුනම සිස්කොට ගොඩක් දුක හිතෙනවා වගේම ඇඬෙනවා. මොකද මොනවා වුණත් කාලයක් තිස්සේ ජිප්සිට සිස්කෝ ආදරය කරපු නිසා. කැමිලට හොඳටම තේරෙනවා සිස්කෝ මේ වෙලාවේ ඉන්නේ මොන වගේ තත්ත්වයකද කියලා. ඉතින් මේ වෙලාවේ මේ දෙන්නට මෙතනින් යන්න සිද්ධ වෙනවා. කැමිලා සිස්කෝගෙන් අහනවා අපි මේක මෙතනින් අතහැරලා දාන්නේ නැහැ නේද කියලා. ඉතින් සිස්කෝ කියනවා ඔව් අනිවාර්යයෙන්ම මම මිනිමරුවව අල්ලගන්නවා කියලා. සිස්කෝ මුලින්ම කරන්නේ දැන් මොකක්ද කරන්න ඕනි කියලා AI බෙරීගෙන් උපදෙස් ගන්න එක. ඉතින් AI එක උපදෙස් දෙකක් දෙනවා. පළවෙනි එක ජිප්සියෝ මරපු ආයුධ සිග්නේචර් පරීක්ෂා කළා සැටලයිට් වලින් ඒක තියෙන තැන හොයාගන්න පුළුවන්ද කියලා උත්සාහ කරන එකයි. ටනල් එක ඇතුළේ හිර වෙලා හිටියත් ජෝ තාමත් විශ්වාසයෙන් ඉන්නවා ඉක්මනටම CCPD එකේ කට්ටිය හරි ෆ්ලෑෂ් ටීම් එකේ කෙනෙක් හරි ඇවිල්ලා මේ දෙන්නව බේරගනී කියලා නෑෂ් කියනවා. ඔයා ඔය විදියට විශ්වාසයෙන් හිටියාගෙන ඉන්නේ කවුරු හරි වාව ඇවිල්ලා බේරගනී කියලා ඒකට සාක්ෂියක් තියනවද? නිකන් ආතල් දෙන්න නැතුව ඉන්න කියලා කියනවා. ඉතින් ජෝ කියනවා මම මගේ විශ්වාසය අතාරින්නේ නැහැ. කාලයකට කලින් මත් ඔයා වගේම මිනිසුන්ව විශ්වාස කරේ නැහැ. මගේ නෝනා මාවයි දුවයි අතහැරලා ගාලා ගිය කාලේදී. ඒත් ඉතින් ඒ කාලේදී මගේ අසල්වැසියෝ මට ගොඩක් උදව් කරා. ඉතින් ඒ සිදුවීමෙන් පස්සේ මම තේරුම් ගත්තා අපි මිනිසුන්ව ටිකක් විශ්වාස කරන්න ඕනේ කියලා. ඉතින් මේ වෙනකොට සිස්කොටවත් බ්‍රීචර්ටවත් වයිප් පවර්ස් නැහැ. ඉතින් මේ දෙන්නටම වයිප් කරලා එකෝ කියන අපරාධකාරයා කවුද එයා දැන් ඉන්නේ කොහෙද කියලා හොයාගන්න විදියකුත් නැහැ. ඉතින් සිස්කෝ මේකට විසඳුමක් විදියට එයා හදපු වයිප් කරන්න පුළුවන් විදියේ ඩිවයිස් එකක් පාවිච්චි කරලා සිස්කෝගේ මතකයන් හරහා ජිප්සිව වයිප් කරලා එයා මම මැරුවේ කවුද කියලා බලාගන්න වගේම මරන්න පාවිච්චි කරපු ආයුධය දැන් තියෙන්නේ කොහෙද කියලා බලාගන්නයි හදන්නේ. ඉතින් සිස්කෝ එයා හදපු ඩිවයිස් එකට සම්බන්ධ වෙලා ජිප්සි ගැන මතකයක් හිතපු ගමන්ම එයාට ජිප්සි වයිප් වෙලා ජිප්සි මැරුණු මොහොත මැවිලා පේන්න පටන් ගන්නවා. ජිප්සි එකෝවත් අරගෙන පළවෙනි පෘථුවියට ඇවිල්ලා තියෙනවා. කොහොම හරි ඉතින් ඒ වෙලාව ක්‍රියාත්මක වුණු එකෝ එයා ළඟ තිබ්බ ආයුධයක් හරියටම කිව්වොත් ගන්න එකක් පාවිච්චි කළා ජිප්සිට ෆයර් කළා තියෙනවා. ඉතින් මේ ගන්න එකේ පාර වැදෙනවත් එක්කම ජිප්සිව සම්පූර්ණයෙන්ම වාෂ්ප වෙලා තියෙනවා. ඔන්න ඉතින් හොඳම වැඩේ කියන්නේ මේ එකෝ කියන්නේ වෙන කාටවත් නෙමෙයි සිස්කොට. මේ දෙන්න වයිබ් එකේ ඉන්න අතරේ කැමිලට
සැටලයිට් වලින් ආයුධයේ තියෙන තැන පෙන්වන්න පටන් ගන්නවා. වැඩේ කියන්නේ ඒ ආයුධයේ තියෙන්නේ සිස්කෝගේ වැඩ කරන තැන. ජිප්සිව මැරුවේ සිස්කෝ කියලා දැනගත්තාම බීචර් සිස්කෝ මරන්න ලෑස්ති වෙනවා. සිස්කොටත් හිතා ගන්න බෑ. මොකද එයා ජිප්සිව මැරුවේ නෑ කියලා. එයා දන්න නිසා. මේ වෙලාවේ මෙතෙන්ට එකෝ ජිප්සිව මරන්න පාවිච්චි කරපු ආයුධයත් අරගෙන කැමිලා එනවා. ඒක හම්බ වුණේ කොහෙන්ද කියලා බීචර් ඇහුවාම කැමිලා කියනවා ඒක සිස්කෝගේ වැඩ පොලේ තිබුණේ කියලා. ඉතින් මේක දැනගත්ත ගමන්ම එහෙමනම් උඹම තමයි මගේ දුව මැරුවේ කියලා ආයුධයක් අරගෙන සිස්කෝ මරන්න ලෑස්ති වෙනවා. ඇත්තටම බීචර්ට විතරක් නෙමෙයි දැන් සිස්කොටත් එයාව සැකයි. ජිප්සිව ඝාතනය කරන්න පාවිච්චි කරපු මේ ආයුධය කොහොමද තමන්ගේ ළවට ආවේ කියලා සිස්කෝ කල්පනා කරනවා. එතකොට තමයි යාටත් තේරෙන්නේ කැමිලා කිව්වා වගේ එයාට පහුගිය දවස්වල නිින්දෙන් ඇවිදින ලෙඩක් තිබුණා නම් සමහර විට අවස ගිහින් මේ දේ එයාම කරාද දන්නේ නැහැ කියලා බීචර් සිස්කෝ මරන්න යනකොට මැද්දට එන කැමිලා කියනවා සමහර විට මේක සිස්කෝ කරේ නැතුව වෙන කෙනෙක් එයා වගේ වෙන පෘථුවියකින් ආපු කෙනෙක් කරාද දන්නේ නැහැ කියලා. ඔව් ඉතින් ඒක වෙන්නත් බැරි නෑ. ඒත් බීචර් කියනවා එකෝ කියන්නේ දක්ෂ හැකර් කෙනෙක්. ඉතින් ඒ වගේ දක්ෂතාවයක් තියෙන සිස්කොලා මම දැකලා නැහැ. ඉන්න එකම කෙනා තමයි තමුන්. මම තමුන්ට එක පැයක් දෙනවා හැමදේම පාපොච්චාරණය කරලා කලෙක්ටර්ලට යටත් වෙන්න කියලා බීචර් මෙතනින් යනවා. ඔන්න අපේ බුද්ධිමත් ලොකු උන්නේ නැහැ. එයා හදන්නේ ටනල් එක හිර වෙලා තියෙන ගල් ටික පුපුරවන්නයි. ඒත් ඉතින් මේ මෝඩ වැඩේ කරොත් අනිවාර්යයෙන්ම මේ දෙන්න මැරෙනවා. කොහොමදත් ඉතින් අපි මැරෙන එකේ මේක කරමු කියලා නෑෂ් ගල් ටික පුපුරවන්නේ යද්දී ජෝ කියනවා තව ටිකක් වෙලාවක් ඉවසගෙන ඉන්න අනිවාර්යයෙන්ම මගේ කට්ටිය මාව හොයාගෙන ඒ කියලා. ඉතින් නෑෂ් අහනවා ඔයා කොහොමද ඔච්චර විශ්වාසයෙන් ඉන්නේ කියලා. ජෝ කියනවා එකෙක් මතුවෙලා මගේ පුතා මැරෙනවා කියලා කිව්වා. ඉතින් මේ මොනිටර් කියන මිනිහා කිව්ව දේ එක්ක බලද්දී මේක මට පොඩි දෙයක් කියලා කියනවා. ඔන්න මේ වෙලාවේදී නෑෂ් දැනගන්නවා ජෝ මොනිටර්ව දන්නවා කියලා. කොහොම හරි ඔන්න මේ අතරතුර කාලේදී CCPD එකකට කෝල් කළා හොයන්න පුළුවන් හැමතැනමත් හොයලා ජෝ හොයාගන්න බැරි වුණම තැන ජෝව ට්‍රැක් කළා. අවසානයේදී රැල්ෆ් මේ ටනල් එක ඇතුළට ඇවිල්ලා මේ දෙන්නා බේරගන්නවා. කොහොම හරි ඉතින් ජෝගේ විශ්වාසය අන්තිමේදී හරියනවා. රැම්සි මේ වෙනකොට එයා විශ්වාස කරන්නේ එකම කෙනාවයි ඒ කේට්ලන්ව. ඉතින් එයා කේට්ලන්ට මැසේජ් එකක් යවලා තියෙනවා හම්බ වෙන්න ඕනේ කියලා. ඉතින් කේඩ්ලන් රැම්සිව හොයාගෙන එනවා. රැම්සි කියනවා කේඩ්ලන් ඒ දවස්වල ඔයා අපේ ගෙදර කාලයක් නැවතිලා හිටියා. ඉතින් ඔයා අපිත් එක්ක ඉද්දී අපේ අම්මා ඔයාව දැක්කේ එයාගේම දුවෙක් විදියට. ඉතින් ඒ කාලේ අතරතුරේ මටත් ඔයාව දැනුනේ මගේම සහෝදරියක් ගානට. ඉතින් මම තීරණය කරා මට මේ ලැබුණු අගනා තෑග්ග අමරණීය ජීවිතය ඔයාටත් දෙන්න. ඉතින් ඔයාට පුළුවන් මාත් එක්ක එකතු වෙන්න කියලා කේඩ්ලන්ට ආරාධනා කරනවා. මගේ අම්මා වගේම ඔයාගේ තාත්තා මහත්තයා ඒ හැමෝම අද අපිත් එක්ක මෙතන ඉන්න ඕනේ අය. ඉතින් කේඩ්ලන් කියනවා සදාකාලික අමරණීය ජීවිතයක් ඒක සබා ධර්මයේ එපිටින් නේද කියලා. රැම්සි කියනවා ස්වභාව ධර්මයේ නීති රීති යටතේ අපි හිටියොත් හැමදාටම අපිට කූඩු වෙලා තමයි ඉන්න සිද්ධ වෙන්නේ. ඉතින් අපි මේ බැමි ලෙහාගෙන යමු කියලා කිව්වත් කේඩ්ලන් කියනවා කරුණාකරලා ওই විකාර නවත්තලා ආයෙත් කලින් හිටපු දක්ෂ ડોක්ටර් බවට පත් වෙලා අපිත් එක්ක එන්න කියලා. ඒත් ඉතින් මේ වෙලාවේ රැම්සිට කේන්ති ගිහින් තමුන්ගේ විකාරවලට මට වෙලාවක් නැහැ කියලා කේඩ්ලන්ගේ බෙල්ලෙන්ම අල්ලලා මේ මගින් ඔයාට ලැබුණු අවසාන අවස්ථාව ආයෙත් අවස්ථාවක් නැහැ කියලා දැනට කේඩ්ලන්ව අත ඇරලා මෙතනින් යනවා. ඉතින් බීචර් සිස්කෝව සැක කරනවා වගේම මේ වෙනකොට සිස්කෝටත් තමන් ගැන විශ්වාසයක් නැහැ. සමහර විට එයා අවසීයෙන් ජිප්සිව මැරුවද කියලා සිස්කෝ හිතනකොට කැමිලා සිස්කෝට කියනවා ඔයාට ඔයාවවත් විශ්වාස නැති එකේ කොහොමද අනිත් අය විශ්වාස කරන්නේ? ඔයාට ඔයාව විශ්වාස නැති උනේ මේ කේස් එකේදී විතරක් නෙමෙයි. බැරි ඔයාට නායකත්වයේ දුන්නම ඔයා කරේ. ඔයා කරන්න ඕනේ තීරණ අරගන්න ඕනේ තීරණ AI එකකට බාර දුන්න එක. දැන්වත් මල විකාර නොකර තමන්ව විශ්වාස කරන්න කියලා කියනවා. ඔන්න මේ වෙලාවේ තමයි සිස්කොට එක සැකයක් එන්නේ. ඉතින් යා නිතරම ළඟ තියාගෙන උදව් ගන්න AI ඩිවයිස් එක. AI බැරිව පරීක්ෂා කරලා බලනවා. ඔන්න මේ වෙලාවේ තමයි සිස්කෝ දකින්නේ මේ ඩිවයිස් එක හැක් කරලා කවුරු හරි මේකට හැකින් කෝඩ් එකක් ඉන්ස්ටෝල් කරලා තියෙනවා. ඉතින් මේ හැකින් කෝඩ් එකෙන් සිද්ධ වෙන්නේ සිස්කෝගේ මොලේ තරංග වෙනස් කරන එක. ඉතින් මෙන්න මේ හේතුව නිසා තමයි සිස්කෝ රෑමද නැගිටලා නිින්දෙන් ඇවිදලා තියෙන්නේ. ඉතින් ඇත්තටම මොලේ තරංග වෙනස් කරන්න පුළුවන් විදිය හැකින් කෝඩ් එකක් ලියන්න ඒ වගේ දක්ෂතාවයක් තියෙන එකම කෙනා මම විතරයි කියන එක සිස්කෝට තේරෙනවා. ඊළඟට අපිට පෙන්වන්නේ අද එපිසෝඩ් එක පටන් ගත්ත තැන සිස්කෝ කලෙක්ටර් ඒජන්ට්ලට කතා කරලා බාර වෙනවා.
කලෙක්ටර්ලත් එක්ක ආපු බීජර්ට සිස්කෝ කියනවා මේ කියුබ් එකේ ඔයා දැනගන්න ඕනේ හැමදේම මම රෙකෝඩ් කරලා තියෙනවා. කරුණාකරලා ඒක අහන්න කියලා. කලෙක්ටර්ලා අපරාධකාරයාව අල්ලගත්ත නිසා පළවෙනි පෘථුවිය වටේට දාලා තිබ්බ. මේ පෘථුවියෙන් එළියට බ්‍රිජ් කරලා යන්න බැරි වෙන්න හදපු බාධකය ඕෆ් කරනවා. කලෙක්ටර් කෙනෙක් සිස්කොට මාංචුව දාන්න හදනකොටම තමයි සෙට් එකටම තේරෙන්නේ සිස්කෝ එයාලව ඇන්දුවා කියලා. මොකද දැන් මේ මෙයාලට කතා කරලා යටත් වෙලා තියෙන්නේ ඇත්තම සිස්කෝ නෙමේ මේක හොලෝග්‍රෑම් එකක්. ඒ වගේම තමයි මේ වෙනකොට මෙයාලව එනර්ජි ෂීල්ඩ් එකක් ඇතුළට දාලා හිර කරලා මෙතෙන්ට එන ඇත්ත සිස්කෝ කියනවා මම ජිප්සිගේ ඝාතකයව අල්ලගෙන එන්නම් කියලා. ඊළඟට සිස්කෝ ඇත්තම ඝාතකයව හොයාගෙන එනවා. ඔව් ඉතින් කැමිලා කිව්වා වගේම ඇත්තම ඝාතකයා සිස්කොම තමයි. හැබැයි ඉතින් අපේ සිස්කෝ නෙමේ වෙන පෘථුවියක කෙනෙක්. මෙයාටම තමයි එකෝ කියලා කියන්නේත්. කලෙක්ටර් ඒජන්ට්ලව රවට්ටලා පෘථුවියෙන් එළියට යන්න. බ්‍රිජ් එකක් ඕපන් කරන්න බැරි වෙන්න දාලා තිබුණු බාධකය ඕෆ් කරවන්න සිස්කෝ සමත් වුණා. එහෙම කරේ සිස්කෝ දැනගෙන හිටියා එකෝ බලාගෙන ඉන්නෙම පැනගන්න. ඉතින් මේ ෂීල්ඩ් එක ඕෆ් වුණ ගමන්ම එකෝ පැනගන්න හදනවා කියන එක සිස්කෝ දැනගෙන හිටියා. ඉතින් එකෝ බ්‍රිජ් එකක් ඕපන් කරන්න ලෑස්ති වෙනකොටම ඒකේ ලොකේෂන් එක ට්‍රැක් කරලා සිස්කෝ එකෝ හොයාගෙන ආවා. ඔව් ඉතින් මේ එකෝ උත්සාහ කරේ ජිප්සිගේ ඝාතකයව සිස්කෝ බවට පත් කරලා පැනගන්නයි. අනිත් අයට වගේම ජිප්සිගේ ඝාතකයා සිස්කෝ කියලා සිස්කොටම ඒත්තු ගන්නන්න තමයි AI බැරීව හැක් කරලා සිස්කෝගේ මොලේ තරංග වෙනස් කරලා සිස්කෝ නින්දෙන් ඇවිද්දුවේ. සිස්කෝ එකෝ ජිප්සිව මරපු ගන් එකම එකෝට දික් කරගෙනයි ඉන්නේ. එකෝ කියනවා ජිප්සි මගේ පස්සෙන් ගොඩ කාලයක් පෙන්නුවා. අවසානයේ මාව හොයාගත්ත වගේම මාව මේ පෘථුවියට අරන් ආවා. ඒත් ඉතින් එයා මගේ මූණ දැකලා තිබුණේ නෑ. එයා මගේ මූණ දැක්ක ගමන්ම ගල් වෙලා වගේ බලාගෙන හිටියා. ඉතින් ඒක තමයි මට අවස්ථාවක් ලැබුණේ එයාව මරලා දාලා බේරෙන්න. එතකොට සිස්කෝ ඇත්තටම එයාව මැරුවේ මම නෙමෙයි ඔයා. මේ කතාවෙන් සිස්කෝ කලබල වෙනකොටම ඒක පාවිච්චි කරලා එකෝ සිස්කෝට පහර දීලා සිස්කෝගේ අතේ තිබ්බ ගන්න එක විසි කරනවා. ලොකු ෆයිට් එකක් දීලා එකෝ සමත් වෙනවා. සිස්කෝගේ අතින් විසිකුණු ගන්න එක අතට අරගෙන ඒක සිස්කෝට පොයින්ට් කරන්න. එකෝ කියනවා සිස්කෝ ඔයා නම් දක්ෂ පාටයි. හැබැයි ඉතින් ඔයාට කවදාවත් මම වගේ නෙක්ස්ට් ලෙවල් දක්ෂයෙක් වෙන්න බෑ කියලා එකෝ සිස්කෝවත් මරලා දාන්න ගන්න එක ෆයර් කරනවා. ඒත් එක්කම එනර්ජි ෂීල්ඩ් එකක් ඇවිල්ලා ඒක ඇතුලේ එකෝ කියන මේ ඝාතකයව හිර වෙනවා. ඔව් ඉතින් සිස්කෝ මේ විදියට තුවක්කෝ වෙනස් කළා තමයි ඒක මෙතෙන්ට අරගෙන ඇවිල්ලා තියෙන්නේ. අවසානයේ දක්ෂය කියලා හිතාගෙන හිටපු එකෝව සිස්කෝගේ උගලට අහු වුණා. සිස්කෝ මෙතෙන්ට එන්න කලින්ම කියුබ් එකක මේ විස්තරේ තියලා ඒක බීචර්ට බලන්න කියලානේ ආවේ. ඉතින් එයාලත් මේ විස්තරේ බලලා ඇත්තටම ජිප්සිගේ ඝාතකයා කවුද කියලා දැනගෙන මෙතෙන්ට ඇවිල්ලා එකෝව අත්අඩංගුවට ගන්නවා. ආයෙත් ස්ටාර් ලැබ් එකට ආවම බීචර් සමාව ඉල්ලනවා සිස්කෝගෙන් එයාව නිකරුණේ සැක කෙරුවට. බීචර් කියනවා ජිප්සි දැනගෙන හිටියා. එයා මැරුණත් එයාගේ මරණයට සාධාරණයක් ඉටු කරන්න පුළුවන් එකම කෙනා ඔයා කියලා. අන්නේ නිසා තමයි එයා මැරෙන අන්තිම මොහොතේ එකෝවත් අරගෙන මේ පෘථුවියටම බ්‍රිජ් වුණේ. ජිප්සිගේ අවසන් කටයුතු වලට සහභාගී වෙන්න කියලා ආරාධනා කරලා බීචර් මෙහෙන් පිටත් වෙලා යනවා. ආයෙත් අයිරිසුයි බැරි ස්ටාර් ලැබ් එකට එනවා වගේම මේ වෙනකොට චෙස්ටර් ආයෙත් යථා තත්ත්වයට පත් වෙලා අද දවස ඇතුළත තුල එයාටත් මැක් එකකින් එළියට එන්න පුළුවන්. ඒ වගේම බැරි දැනගන්නවා සිස්කෝ AI එක අයින් කරලා එයා විසින්ම තීරණ ගන්න වැඩේ බාරගෙන කියලා. අද එපිසෝඩ් එකේ අවසානයේට ජෝස්ටවත් නෑෂ්ටවත් උමග ඇතුළේදී කිසිම හානියක් වෙලා නැහැ. අනිත් අය නෑෂ්කින් අහනවා අර ටනල් එක ඇතුලේ මොන මගුලක්ද කරේ අපිටත් කියන්න අපි උදව් කරන්නම් කියලා. ඉතින් නෑෂ් හෙට උදේ 9ට ෆ්ලෑෂ් ටීම් එකේ හැමෝමත් එක්කගෙන ඒ ටනල් එක ගාවට එන්න මම දන්නවා බැරි ඇලන්න බේරගන්න විදිය කියලා. නෑෂ් ස්ටාර් ලැබ් එකෙන් පිටත් වෙලා යනකොට අද එපිසෝඩ් එකත් මෙතනින් ඉවර වෙනවා. හරි එහෙමනම් ඉතින් ඔයා අපේ වීඩියෝ එක මෙච්චර වෙලාව බැලුවා කියන්නේ. ඔයා අපේ වීඩියෝ බලන්න කැමතියි කියන එකනේ. ඒත් අපේ channel එක බලන අයගෙන් 150කටත් වඩා වැඩි පිරිසක් අපේ channel එක subscribe කරලා නෙමෙයි බලන්නේ. ඒ නිසා අපේ channel එක subscribe කරන්න වගේම මේ වීඩියෝ එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙමනම් ඉතින් ඊළඟ එපිසෝඩ් එකෙන් ඉක්මනට හමු වෙමු. හැමෝන්ටම සුබ දවසක්.